Star. Dream Star අරුත්බර තරු සංස්කෘතියකට මගිය. ප්‍රාසංගික ගීතවත් තරු චරිතයක් බිහි කිරීම Dream Star අපේක්ෂාවයි. ඒ නොසැලෙන අදිටනින් යලිත් වරක් ශ්‍රී ලාංකීය යෞවනයට සුබ සීනයක් රැගෙන Dream Star වෙත. Dream Star පෙරපුන් හඬක් කිරුණු අභිමානයකින් සරසා නව ටෙලිවිෂන් ව්‍යායාමයක් ආරම්භුවා. එය සීසන් 2 වෙනුවෙන් යලි පණ ලැබුවා. 41,000ක් ඉක්මවූ අයතුම්කරුවන් පිරිසක් එක්ුණේ Dream Star කෙරෙහි උපන් විශ්වාසයට තුරුණු මිනිස් සාක්ෂියක් වෙමින්. හඬ පරීක්ෂණයෙන් සමත් වූ යෞවනයන් මූලික තරඟාවලියට යොමු කෙරුවා. රත්නපුර යන දිස්ත්‍රික්කවලදී තෝරා ගැනීම සිදු කෙරුණා. පළමු තරඟ වටයත් දෙවන තරඟ වටයත් ඉක්මවමින් විනිශ්චය ප්‍රසාදය ඉහළින්ම දිනූ හඬවල් අන්තක් වටයට ගෙන තිබෙනවා. අද පටන් තරඟකරුවන් සංගීතය සමග තම ගායනයන් ඉදිරිපත් කරන්නට සූදානම්. ප්‍රාසංගික අන්ප්ලග් වටය ඔවුන්ට ඉතා තීරණාත්මක අධියරක් වනු මිසකයි. යවුනේ සීන සවෑ කරන තාරකාව පෙරහර දෙරණ Dream Star Season 2. ඔබ දන්නවා මේ තරගයේදී තරඟකරුවන් 41,000කට වඩා අධික තරඟකරුවන් පිරිසක් සහභාගී වුණා. ඒ තරඟකරුවන් පිරිස අතරින් මේ වන විට තරඟකරුවන් 96 දෙනෙකු බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අද දවසේදී ඒ තරඟකරුවන් 96 දෙනාට අවස්ථාවක් ලැබිලා තිබෙනවා සංගීත කණ්ඩායමක් සමගින් ගීත ගායනා කරන්න. ඔබ දන්නවා අපි අද දවසේදී ආරම්භ කරන්න සූදානම් වෙන්නේ ප්‍රාසංගික අන්ප්ලග් වටය. ඉතින් ඒ වගේම තවත් දෙයක් මතක් කරන් තිබෙනවා. මේ වේදිකාව ප්‍රාසංගික අන්ප්ලග් වටේට පමණක් සීමා වූ වේදිකාවක්. මේ දෙරණ Dream Star තවන්ත වේදිකාව නොවේ. ඉතින් අපි හිතුවා අද දවසේදී මේ තරඟය වෙනස් විදිහකට ආරම්භ කරන්න. මේ සංගීතය ආදරය කරන ඒ වගේම දෙරණ Dream Star තරඟයට ආදරය කරන කෙනෙක්. අපි බලමු මේ කවුද කියලා. මම ඔබතුමාට ආරාධනා කරනවා වේදිකාවට. ඔබ හොඳින් අඳුරන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර. ඉතින් අපි දන්නවා ඔබතුමා මේ තරඟයේ රසිකෙක් කියලා. අනිවාර්යෙන්ම ඔබ මේ තරඟය අනිවාර්යෙන්ම නරඹනවා. ඉතින් මුලින්ම කියන්න මේ තරඟය ගැන ඔබේ අදහස්. මම හිතන්නේ Dream Star තරඟය විශේෂයෙන් තරුණයන්ට විශේෂයෙන් අවුරුදු 16ත් 25ත් අතර මම හිතන්නේ තරුණයන්ට විවෘත තරඟාවලියක්. මම හිතන්නේ මේක අර ඇමරිකන් අයිඩල් කියන අපි ලෝකේ ගායකයෝ බිහි කරන ඒ වැඩ පිළිවෙල එක ලංකාවට ආදේශ කර ගැනීම. මෙතන ඉස්සරහින් අපේ ආදරණීය ගායිකාවන්ට එහෙම ස්ථානයක් තිබුණේ නැහැ. ඔවුන් තනියම බොහොම අමාරුවෙන් ගොඩනගාගත්ත ජීවිතයක් තිබුණේ. ඒ නිසා මම හිතන්නේ මේක ලොකු අවස්ථාවක්. බොහොමත්ම ස්තුතියි. ඒ වගේම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා ඔබතුමා බොහොම කාර්යබහුල කෙනෙක්. ඉතින් අපේ ආරාධනාව පිළිගෙන අද දවසේ මේ තරඟ ආරම්භයට ඔබේ පැමිණීම අපි දෙවියන් ස්තුතිවන්ත වෙනවා. ශක්තියක් ඒ වගේ. ඔබ දෙදෙනාගේ මේ සාකච්ඡාවට පුංචි අපි මේ බාධාවක් කරනවා. මොකද මේ හොඳටම දන්නවා දයාසිරි ජයසේකර කියන මිත්‍රයා අපි දෙදෙනාගේම හොඳම මිත්‍රෙක්. ඒ වගේම ඔහු ඉතා දක්ෂ ගායකයෙක්. ඒ නිසා පොඩි ගීතයක් කොටසක් හෝ මේ අපේ රසික රසිකාවන් වෙනුවෙන් ගායනා කරලා යන්න කියලා අපි තාම ආදරෙන් ඉල්ලා සිටිනවා නේද නිරෝෂා? ඔව් මොකද මම හිතනවා අපිටත් වඩා බොහොම කැමැත්තෙන් පිරිසක් බලාගෙන ඉන්නවා හැම දෙයක් වුණා නම් හොඳයි කියලා කියාගන්න බැරුව ඒ වෙනුවෙන් තමයි මේ නියෝජනය කරේ. නමුත් වයස් සීමාවක පොඩි ගැටලුවක් තියෙනවා. නෑ කමක් නෑ මේක අපි ඊළඟ වටේට තෝරන්නේ නැති නිසා ප්‍රශ්නයක් නෑ. හොඳයි මම හිතන්නේ මේක අද දවසේ මේ තරඟය බලන් ඉන්න සියලුම ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකින් බොහොමත්ම කැමති වෙයි ඔබතුමාගේ හඬින් ගීතයක් ගායනා කරනවා නම්. එහෙනම් වාදක මණ්ඩලයේ සූදානම් මම හිතන්නේ
සූදානම්ද? හොඳයි. ඔබතුමාට මේ අවස්ථාව. නින්දනේන රාත්‍රී මේ පාලු කාන්සියේ පායා අරුන්දති තරුවෙන් එන්න කාන්සියේ ඕ නින්දනේන රාත්‍රියේ. අපි හිතුවා මේ දෙන්න ඩ්‍රීම් ස්ටාර් තරඟේ මේ වයස් සීමාව තව ටිකක් දික් කරන්න. කොච්චර විතර ගන්නවද? අන්න එතන තමයි ගැටලුව තියෙන්නේ. නිරෝෂ මොනවද කියන්නේ ඉතින් ගීතේ ඔව් මං හිතන්නේ මේ ගායනය නම් හොඳයි වැරද්දක් ඊළඟට යන්න පුළුවන්. ඊළඟ වටේ දක්වා නම් ගමන් කරන්න පුළුවන් මේ තත්වෙම ගායනා කරා නම් හැබැයි සාක්කුවෙන් අතාරගෙන ගායනා කරන්න බලන්න ගුරුවරයෙක්ගේ ගුරුහුරුකම් අවශ්‍ය වෙනවා ඉදිරියට යන්න නම්. හොඳයි ඔබතුමාට ඉතින් නැවත වාරයක් ස්තුතිවන්ත වෙනවා ඔබේ කාර්යබහුලත්වයට එක්ක අපේ ආරාධනාව පිළිගෙන අද දවසේදී මේ වැඩසටහන සහභාගී වුණාට බොහොමත්ම ස්තුතියි. බොහොම ස්තුතියි. ඒ වගේම මේ අපේ බොහොම ප්‍රවීණ ගායිකාවන් කීප දෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ඒ අය ඉදිරියේ මෙහෙම ගීතයක් ගායනා කරන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. බොහොම ස්තුතියි. හොඳයි අද දවසේදී සියල්ල සූදානම් තරඟය ආරම්භ කිරීමට වෙනද වගේම සුපුරුදු විනිශ්චය මණ්ඩලය සමගින් අපි සූදානම් අද දවසේදී තරඟය ආරම්භ කිරීමට ඉතින් වෙනද වගේම අපේ සුපුරුදු විනිශ්චය මණ්ඩලය සමගින් මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර දරන ඩ්‍රීම් ස්ටාර් සීසන් 2 ශ්‍රී ලාංකික යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර මල්පිට මල් හැලෙන දිගුමාවතේ පිය මත පිය තවමින් ඉනහෙන නුඹේ නිගිනලුවට වශී වී අත්තල නගයි තුරුපත් පවා මල්පිට මල් හැලෙන දිගුමාවතේ පිය මත පිය තවමින් ඉනහෙන නුඹේ නිගිනලුවට වශී වී අත්තල නගයි තුරුපත් පවා අත්තල නගයි තුරුපත් පවා අපගේ සෞන්දර්යාත්මක හැඟීම් පුබුදු කළා කියලා මම හිතනවා. දිය පිට දියරන් නගන ගන්තරේ සැඩරල මතින් පොරුවට නැගී එතරට යනු දැක ඔබයි මමයි සැඩනල පවා හමන හැටි පුදුමයි සැඩනල පවා හමන හැටි පුදුමයි. හැබැයි මට සමහර කොටස් තිබුණා ඉෂාන් තව හොඳින් ගායනා කරන්න පුළුවන් කියලා හිතුවා. මොකද ඔයාගේ මේ උපරිමයම නෙමෙයි කියලා එක මට දැනෙච්ච තැන් තිබ්බා. ලිංගිනලුවට වශී වී අත්තල නගයි දුරුපත් පවා අත්තල නගයි දුරුපත් පවා ලල්ලා ලලා 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 la 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 la. තාක්ෂණය කියන්නේ ගායනයේදී තාක්ෂණය ඊටාම පිරිපුන් ගීතයක් ඒක. මම හිතනවා ඔබ ඒක නිවැරදිව අධ්‍යයනය කරලා ගායනා කෙරුවා කියන එක තමයි මට දැනුනේ. කෙසේ වෙතත් ඔබගේ ගායනය මම හිතනවා සාර්ථකයි. ශ්‍රී ලාංකික යෞවනයේ සිහින සැබෑ කරන තාරක